එස්ගොනුව පිළිබඳව රසායනයේ යටතේ අපි ඉගෙන ගන්නවා එස්ගොනුවේ සංයෝගවල ජල ද්‍රාවිතාවය පිළිබඳව. ඉස්කෝලේ නම් අපි ප්‍රැක්ටිකල් කරද්දී ඔක සිරස් තීරුවට කැටයන් ටික දාගෙන තිරස් තීරුවකට ඇනයට දාලා වගුකුත් සම්පූර්ණ කරනවා. මේවා දිය වෙනවා මේවා දිය වෙන්නේ නැහැ කියලා. මේ ප්‍රශ්නේ දීලා තිබුණේ එස්ගොනුවේ සංයෝගවල ජල ද්‍රාවිතාවය සම්බන්ධයෙන්. මේකෙන් කියන්නේ ලේබල් නොකරන ලද බෝතල් හතරක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් සල්ෆේට්, සෝඩියම් කාබනේට් හා සල්ෆියුරික් ඇසිඩ් තියෙනවා. විද්‍යාගාරයේ වෙන කිසිදු ප්‍රතිකාරකයක් භාවිතා නොකර මෙන්න මේ බෝතල් හතර වෙන් කර හඳුනාගන්නේ කෙසේද කියලා තමයි ප්‍රශ්නෙන් අහන්නේ. විද්‍යාගාරයේ වෙන වෙන පාසුකම් හැබැයි පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රතිකාරක භාවිතා කරන්න බෑ. මේ ප්‍රශ්නෙට තනියම උත්සාහ කරලා බලන්න ප්‍රශ්නෙට උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. පොඩි ලේසියක් කරන්නම් මම මෙතනදී අපිට ප්‍රතිකාරක පාවිච්චි කරන්න බැරි නම් කරන්න වෙන්නේ මේ ටික වෙන් කළ හඳුනා ගන්න වෙන්නේ එකිනෙකට මිශ්‍ර කිරීම සිදු කරලා. ඔයාලා උත්සාහ කරලා බලන්න මේක කොහොමද අපි කරන්නේ කියලා.